මෙන්න දැන් ලැබුණු පුවතක්. ශ්‍රී ලංකාව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගත කරන අවසන් එකඟතාවට පැරිසයේදී මීට සුළු වේලාවකට පෙර එළඹී තිබෙනවා. මෙම කිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මුල්‍ය සපයා ගැනීමටත් හැකිවන බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මෙන්න එම පුවත නැවතත්. ශ්‍රී ලංකාව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමග ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගත කරන අවසන් එකඟතාවට පැරිසයේදී මීට සුළු වේලාවකට පෙර එළඹී තිබෙනවා. මෙම කිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මුල්‍ය සපයා ගැනීමටත් හැකිවන බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ පිළිබඳ තවත් වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි පුවත් විකාශයන් තුළදී බලාපොරොත්තු වන්න. Now, breaking news on Ada Derana 24.